අඩෝ මුරලි දන්නවද බං ක්‍රිකට් ඌ දන්නේ මොනවදනේ අන්න එහෙම කියපෙවුන් ටික පොඩ්ඩක් වරංගු මේ උඹලට වීඩියෝ එකක් තියෙන පොඩ්ඩ වාඩියක්කු මේ ටික කියන්න දැන් ඔය මේ මගේ මතේ ඔක බෑ කියලා පොඩි ක්ලිප් එකක් අල්ලගෙන කට්ටිය කතා කරන්නේ නේ මුත්තයි මුරලි දරන ටෝක් විත් චතුර ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඔය කියන කෑල්ලක් තමයි මගේ මතේ ඒක බෑ මේක හදන්න බෑ ශ්‍රී ලංකා ක්‍රිකට් එක දැන් තියෙන තත්ත්වයේ ඔහොම අදහසක් දෙනවා මගේ මතේ ඒක බෑ කියන කෑල්ල කට්ටිය අල්ලගෙන සැරින් සැරේට මුරලිට බයිනවා සහ සැරින් සැරේට මුරලි තමයි හරි කියලා කියනවා. ඉතින් හොඳ මාතල්ලක තියෙන්නේ මම මේ සර්ච් කළත් ආයෙ බැලුවා මුරලි ඔය කතාව කියන අවුරුදු 7කට කලින්. හරිද? ඒ අවුරුදු 7කට කලින් කියව එක අදටත් වැලිඩ් නේ බං. දැන් මේ අද මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොනුත් ඒක වැලිඩ්. දැන් අනිත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කට්ටිය ඔය මගේ මතේ ඒක බෑ කියන එක අරගෙන ඉවරලා වීඩියෝ හදනවා, ෂෝට් හදනවා, ඔක්කොම කරනවා. හරිද? මුරලිට බයිනවා. මචං ගිහිල්ලා ඒ ෆුල් වීඩියෝ එක බලපන්. YouTube එකේ ගැහුවාම මුක්තයි මුරලිදරන් ටෝක් විත් චතුර කියලා ඒ වීඩියෝ එක එනවා. ඒක සම්පූර්ණයෙන් බලපන්. එතකොට ඔයාලට තේරෙනවා මුරලිදරන් එතනදි මොකද්ද කියන්නේ මොකද්ද මේ ශ්‍රී ලංකන් ක්‍රිකට් එකේ තියෙන ප්‍රශ්නේ කියලා. දැන් අනිත් එක තමයි දැන් අපි කියනවනේ මුන්ට ක්‍රිකට් ගහන්න බැරි නම් මුන් අයින් වෙලා යන්න ඕනේ කියලා. ඔහොම කිව්වම අර ෆෑන්ස් සෙට් එකක් ඉන්නවනේ මචං මේ උන් හිතන් ඉන්නවා උන් ගියේ නැත්තම් ශ්‍රී ලංකන් ටීම් එකට ගහගන්න බෑ උන් අර ටීවී එකේ ලයිව් එකේ කැමරා එකකට අහුවෙලා පෙන්වුවාම උන් හිතනවා උන් හින්දා තමයි මැච් දිනන්නේ වගේ හිතන සෙට් එකක් ඉන්නවනේ බා මේ එහෙම නෑ දැන් ඔයාලා ගියා හෝ නැතා මචං උන්ගේ ටැලන්ට් එකට තමයි උන් ගහන්නේ උන්ට එහෙම ටැලන්ට් එකක් නැති එකට දැන් ප්‍රශ්නේ මිනිස්සු බයින්නේ එකනේ මචං ෆෑන්ස්ලා බයින්නේ එකයි අපිත් හදවතින් ශ්‍රී ලංකන් ක්‍රිකට් එකට හින ආදරේ මචං අපිත් මැච් බැලුවා ඒ දවස්වල ඊට පස්සේ ලොන්තෝ ටිකක් ආවා. ඉතින් ඕක පිළිගන්න ඕනේ. පිළිගන්න නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පිළිගත්තරම් මෙහෙම වෙන්නේ නැහැ. හරිද? දැන් ඕක කිව්වම කියනවා ආ ඉතින් උඹ ගිහින් ගහපන්කෝ. යකෝ ටීම් එකට කී දෙනාද ගන්නෙ? රටේ. ඒ සෙට් එක ගන්නෙ ලංකාවේ දැන් හරි ක්‍රමයට ගන්නවා නම් ගන්න ඕන මචං ලංකාව කියන මේ වර්ග මොනවද කිලෝමීටර් 65000 ගාන ඇතුළේ ඉන්න සුපිරිම වැඩ්ඩෝ ටික මචං රටේ නියෝජනය කරන ක්‍රිකට් ටීම් එකට එන්න ඕනේ. ඉතින් එහෙම උන්ටත් ගහන්න බැරි නම් උන් ගහන්නේ නැත්තම් උඹලා කියලා හරිනවද බං අපිට ගිල ගහන්න කියලා උන්ට ගහන්න බැරි නම් උන් අයින් වෙන්න ඕනේ ඔය ටීම් එකට එන්න කොච්චර කොල්ලෝ ඉන්නවද රටේ ටැලන්ට් එක තියෙන රට වෙනුවෙන් සෙල්ලම් කරන්න කැමති උන් කොච්චර ඉන්නවද ඉතින් උන්ට එන්න chance එකක් නැහැනේ බං ඒ chance එක බං උන් අරන් ඉන්නේ ඉතින් ඒකනේ බං මිනිස්සු කියන්නේ අපි කියන්නේ උඹලා සෙල්ලම් කරපන් කියලා අපි කියන්නේ ඒකනේ බං ඉතින් එහෙම කිව්වහම ගොන් ෆෑන්ස්ලා ටිකක් ඉන්නවනේ එන ක්‍රින්ජ් හරිද උන් ඇවිල්ලා අපිට කියන ඉතින් උඹ ගිහින් ගහපන්. යකෝ අපිට ගහන්න නම් ඉතින් උන් ටීම් එකක් විතර උන්ට සල්ලි ගෙවලා පඩියක් ගෙවලා හැම මගුලම දීලා වාහන දීලා ඔක්කොම දීලා උන්ව තියන්නේ මොකටද? අපි ගිහිල්ලා ගහන්නේ නා. උන් ගහන්න ඕනේ. දැන් මුරලිදරන් ඔය කතාව කිව්වට පස්සේ මම එක දිගට හරියට මැච් 3-4ක් දින්නේ කොයි කාලෙද ගියාම කමෙන්ට් කරාම පුළුවන් නම්. හරි විදියට. දැන් සමහර උන් හිතන් ඉන්න සමහර උන් කතා කරන මචං උන් 96 නිකන් වර්ල්ඩ් කප් එක ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේ බැලුවා. Facebook එකේ එහෙම ඉන්න මගේ Facebook එකෙත් ඉන්නවා. හරිද උන් බලලා ඇති ලබ්බකුත් නැහැ හරිද උන් හිතන් ඉන්නවා උන් හින්දා තමයි මැච් දිනන්නේ පාර දින්නේ උන් කියලා තමයි පාර දිනනවා අනේ ලබ්බ තමයි බං මේ අනිත් වැදගත්ම කාරණේ මට මේ කියන්න ඕනම වෙච්ච දේ තමයි මුන්ට දීලා තියෙන හයිප් එක වැඩි හරිද පිළිගත්ත හෝ නැත මුන්ට දීලා තියෙන හයිප් එක වැඩි බල පෙරදුනාට පස්සේ දවස් දෙකක් කරලා ඉවරලා ආයෙ කියනවා මුන්ට පුළුවන් කියලා ගිහිල්ලා මුන්ට එන ආදරෙන් කමෙන්ට් කරලා ෂෙයා කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙමයි ඕයි එහෙම කරන්න එපා දැන් ඔය හයිප් එක දීපන්කො ලංකාවේ දැන් රට නියෝජනය කරන එකට නම් බලලා රට වෙනුවෙන් නම් ආදරේ රට වෙනුවෙන් නම් ඔය හයිප් එක තියාගෙන ඉන්නේ ඉතින් රට නියෝජනය කරලා දැන් ආසියාවේ ගිහිල්ලා ඔය වෙන වෙන ඒවා ඉන්දියානලනේ උන්ට ලෝකෙන් ඔලිම්පික්ස් වලට ගිහිල්ලා වගේ එහෙම ඒ ටැලන්ට් වල ඉන්දියානලනේ උන්ටත් ඒක දීපන් උන්ගේ ගෙදර යොන් විතරනේ මං කප් එකක් අරන් එද්දි මේ එයාපෝට් එකේ ඉතින් ඇයි එහෙම නැත්තේ උන් රට වෙනුවෙන් නෙමෙයිද කරන්නේ දැන් උඹලට තියෙන වෙන එකක් උන් හරි දැන් අර ක්‍රිකට් ගානේ උන් කියන හයිප් එකක් තියෙනවා වෙනලා දැන් කිල්ලුනේ මචං ගොඩක් ඉන්නේ අම්මට උන් එන ක්‍රිකට් ෆෑන්ස්ලා හරිද කෙනේව කියන්න බෑ මචං ඒක වෙලා තියෙන්නේ සමහර ඒවා මේ ඒ හයිප් එක නවත්තපන් මං කියන්නේ එක අවුරුද්දකට අතහැරහන්කො මුන්ට කතා කියන්නේ කතා කරන්නේ උඹලා පර්සනලි කතා කරන්නේ නෑ නේ බං කොහොමද කමෙන්ට් කරගෙන මේ මැසේජ් එකක් දාගෙන එහෙම ඉන්නේ උන් ඉන්නේ ඉතින් කමෙන්ට් කරන එක නවත්තහන්කො ලයික් කරන එක ෂෙයා කරන එක නවත්තපන් ඔය හයිප් එක තියෙන හින්දානේ උන් දන්නවා මචං හරි මැච් 4ක් පෙරදුනාම ඊට පස්සේ එකක් ගහලා ෂේප් එක යම්බා හරි අපේ ගොල්ලෝ මාරයි කියලා ආයි එනවා කියලා උන් දන්නවා ඕක තමයි වෙලා තියෙන්නේ ඉතින් මේ
දාඩියක් දානවා. මේ එහෙම කරන්නේ නැතුව මුං අතෑරලා දැම්මනම් මේ මාස 6කට අවුරුද්දකට අතෑරලා දාපුවා පුළුවන් නම් කරලා වෙන්නම් කියලා. එතකොට නිකම්ම හැදෙනවා බං. දැන් වෙලා තියෙන්නේ හැම වෙලේම උඩ තියන් ඉන්නවනේ. ඕක ක්‍රිකට් වල විතර නෙමෙයි හැම එකම එහෙමයි. උන් වැරද්ද කරන්න මචං අම්මා තාත්තා වුණත් වැරද්ද නම් කරන්නේ ඒක වැරද්ද. ඒක ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකද ඒක රට නියෝජනය. උන් වැරදි නම් වැරදි. උන් කරන්නේ නැත්තම් කරන්නේ නැහැ. දැන් ඔය උන්ගේ පර්සනල් ලෙවල් එකෙන් දන්නේ උන් ඉන්නවනේ. අපිත් සමහර අය දන්නවා. දරගන්න විදිහ තියෙනවා කියන අපි දන්න අය ඒගොල්ලන්ව දන්නවා. ඉතින් අපි දන්නවා ඒගොල්ලන්ගේ ෆිට්නස් වැඩ කොහොමද? ඒගොල්ලොන්ගේ වෙන වෙනම පාවිච්චිය කොහොමද? ඒ දේවල් අපිත් දන්නවා මචං. ඒ හින්දා තමයි කියන්නේ අර මගේ මතේ ඒක බෑ කියලා මුරලිදරන් කියන්නේ ඔන්න ඔය සියලුම දේවල්. රට දේශපාලන ඒ කියන්නේ පොලිටික්ස් එක මේක ඇතුළේ තියෙන ඒ වගේ දේවල් එක්ක තමයි මුරලියේ කතාව කියන්නේ. සම්පූර්ණ වීඩියෝ බලපන්. මගේ මතේ ඒක බෑ මුරලිදරන් දන්න මොන ක්‍රිකට්ද කියලා හිතන එක නෙමෙයි වැඩේ. ෆුල් කන්ටෙන්ට් එක බලපන් කන්ටෙක්ස්ට් එක හරියට තේරුම් ගනින්. මේ අනිත් එක තමයි දැන් ශ්‍රී ලංකන් ක්‍රිකට් ගම මචං අර සින්දු තිබ්බේ මචං අර ශ්‍රී ලංකා කොල්ලෝ වසයි යකඩ කොල්ලෝ මේ යකඩ බෝල දෙකට පළයි මුන්ට කියන්න පුළුවන්ද බං එහෙම මුන් යකඩ බෝලේ මුන්ට ගහයි එහෙම සීන් එකක් තියෙන්නේ ඉතින් මේ මන් දන්නේ කොහොමද උඹලා කියන්නේ මෙහෙම අරන්නේ ඒ ලෙවල් එකට බයි ලෙවල් එකට යන්නේ කොහොමද කියලා හරිද ක්‍රිකට් වලට අපිත් ආසයි රටේ ලංකාවේ ක්‍රිකට් කොහොම අපිත් ඒ දවස්වල මැච් බැලුවා සමහරවල් ටීවී එකේ මැච් එක දාන්න ඉංග්‍රීසි වල ඉන්නේ ඒකේ කමෙන්ට්‍රි යන්නේ එතකොට රේඩියෝ එක දාගන්නවා මචං සිංහල එක අහන්න එහෙමත් කාලයක් අපි මැච් බැලුවා මචං අපිත් බැලුවා බැලුවේ නැත්නම් අපි අර පෙන්නගෙන ෆොටෝ දාගෙන සෙල්ෆි දාගෙන ආද අපි මැච් එක බලන්න ගියා දැන් අද දිනයි දන්නේ මං ගියේ හින්දා එහෙම නෑ මචං එහෙම බෑ ඉතින් මේ මගේ මතේ ඒක බෑ මං නම් කියන්නේ එක්කෝ ඔය ක්‍රිකට් වලට දෙන හයිප් එක උන්ට දෙන වැලියු එක ලංකාව නියෝජනය කළා ඇත්තටම රටට දෙයක් ගේන රටට සම්මානයක් කීර්තියක් ගෙන ඔය දාන් වලින් හරි චෙස් වලින් හරි එල්ලේ හරි මොකක් හරි එක එක දේවල් වලින් කියනවනේ බං සමහර ඒවා ලංකාවට කප් එකක් ගෙනවා කියලා දන්නෙත් නැහැ සමහර ඒවා මචං හෙන්න දුෂ්කර ගම් වලින් ගිහිල්ලා උන්ගේ අතින් වියදම් කරන් ගිහිල්ලා රටේ කොඩිය ගහගෙන සමහර තරඟ වලට ගිහිල්ලා දිනලා එනවා නිවුස් වල දිනනවා ඒ නිවුස් එකෙත් නේ විනාඩියක විතර කෑල්ලක් තියෙනවා විනාඩියකුත් නැහැ තප්පර 15 20 ඔහොම කෑලියට මැද ඉතින් ඒ වැලියු එක උන්ටත් දීපන් රට වෙනුවෙන් නම් උඹලගේ ආදරේ රට වෙනුවෙන් නම් ඇයි උන්ට දෙන්න බෑ නෑ උඹලට එහෙම කරන්න නෙමෙයි උඹලට ඕනේ ෂෝ ඔෆ් කරන්න උඹලට ගිහිල්ලා මැච් එක බලුවා අපි මැච් එක දෙනවා එහෙම උඹලගේ ෂෝ ඔෆ් එක උඹලා තියාගන්න හරිද අවංක අදහස මුට්ටය කිව්වා වගේ මගේ මතේ නම් මේක හදන්න බෑ ඒකට හේතුව මචං එකක් ඉතින් පැහැදිලිව වෙනවා ක්‍රිකට් බෑ කියලා බං දැන් අපිට මට නම් ක්‍රිකට් ගන්න කොහොමද බෑ ඉතින් අපි පොඩි කාලේ ගිහුවා ඉතින් මට බැරි හින්දා තමයි මට පුළුවන් දේ කරගෙන ඉන්නේ මං යන්නේ නැහැ ක්‍රිකට් ටීම් එකේ ක්‍රිකට් ගහන්න ඉතින් ඒ වගේ උන්ට ක්‍රිකට් ගහන්න බැරි නම් උන් නිකන් ඉන්න ඕන මචං ඒ පුංචි දේ උඹලට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ ඉතින් ගොන් ෆෑන්ස්ලා ඉන්නවනම් මේක ඒව කොහොමද නැත්තම් මෙන්ෂන් කරලා උඩ බලන්න ඒ කියන්නේ මේ සමහර උන් ඉන්නවනේ මං අර මේ සමහර දේවල් කරද්දි මේ මොලේ පැත්තක තියලා තමයි ඒ දේවල් කරන්නේ ඉතින් මේ ඒ වගේ උන්ට මේ එහෙම කිව්වත් වැඩක් නැහැ තේරුමක් නැහැ උඹලගේ මතෙත් කමෙන්ට් කරපන් මම ආසයි දැනගන්න කියන්නේ මේ උඹලා හිතන් ඉන්නවද නැහැ ආයිද මේ යන විදිහට දිනලා එහෙම මාර ගේමක් ගහයි වගේ එකක් හිතනවත් ඇතින සමහරට එක මැච් එකක් දින්නාම එහෙම හිතෙන උනුත් ඇතිනේ ඉතින් මෙන්ෂන් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේ වැඩි නම් ඉවරයි නේද ඉතින් බලමුනේ ආය වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න පුළුවන් වේද ශ්‍රී ලංකන් ටීම් එකට කියලා යන්න කලින් ගිහාන් බ්ලොග් කරලා ලස්සන කතාවක් කියනවා මම දැක වීඩියෝ එක Facebook එකේ මේක කරන්න කලින් මේ දැන් අපි පොඩි කාලේ නම් එන ආදරලා තිබ්බ සිරාවටම සංකක්කාරලා දිල්චාන්ලා මේ ඒ මිනිස්සු ගහද්දි මචං මාලිංගට කොච්චර බැන්නත් මාලිංග දැන් ඔය සින්දු කියනවා මාලිංගත් මචං මීටර හොඳට ගැහුවානේ මාලිංගේ හැට්‍රික් ගත්තියන් අපි හුරේ දාපු මිනිස්සු ටීවී බලාගෙන ඒ ආතල්ලගේ මුංගෙන් ගන්නත් බෑ මුං ඒක කරන්නේ නැහැ ඉතින් මගේ මතේ ඒක බෑ